සුම් ෆෑන්ස් රිදෙන iPhone ෆෑන්ස් මග බලන් හිටපු මේ 18 ලයින්අප් එක රිලීස් වෙන්න තව බොහොම ටික කාලයක් තියෙන්නේ. කොහොමද මේ වෙනකොටත් iPhone 18 series එකේ ලයින්අප් එකේ ගොඩක් ලීක් මේ වෙනකොටත් ලීක් වෙලා අවසන්. ඒ කොහොමද ඊළඟ මාසෙදී නැත්නම් සැප්තැම්බර් මාසෙදී මේ iPhone 18 ලයින්අප් එක රිලීස් වෙනවා කියලා iPhone ලා නිල වශයෙන් සඳහන් කරලා අවසන්. ඉතින් මේ Apple event එකේදී අනිවාර්යයෙන්ම iPhone 18 Pro, iPhone 18 Pro Max කියන device දෙක Apple event එකේදී රිලීස් කරා. අමතරව අලුතෙන්ම iPhones හඳුන්වලා දෙන iPhone Ultra කියන device එකත් Apple event එකේදී රිලීස් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ iPhone 18 lineup එකේ දැනට leak කරලා තියෙන හැමදේම අද වීඩියෝෙන් මම ඔයගොල්ලන්ට cover කරනවා. ඉතින් වීඩියෝ like එක දෙන්න නැත්නම් දැම්ම දාන වීඩියෝ like එක, ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි දැන් බලමු iPhone 18 lineup එකේ leaks මොන වගේද කියලා. iPhone 18 lineup එකේ design එක ගැන කතා කරොත් iPhone 17 එකේ design එක Apple විසින් iPhone 18 එකට continue කරලා තියෙනවා. ඉතින් iPhone 17 එකේ hero color එක වෙච්ච main color එක වෙච්ච cosmic orange color එක iPhone 18 series එකෙන් remove කරලා තියෙනවා. නමුත් iPhone 17 series එකේ පළවෙනි වතාවට මේ cosmic orange color එක add කරාට පස්සේ ගොඩක් famous color එකක් වුණා. ඒ වගේම Android phones ගොඩක්ම මේ color එක copy කරා. නමුත් iPhone 18 series එකේ මේ color එක remove කරලා ඒගොල්ලෝ පළවෙනි වතාවට dark cherry කියන color එකක් add කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේකත් ගොඩක් famous color එකක් වෙයි. ඒ වගේම මේක ගොඩක් Android brands copy කරයි. ඒ වගේම මේ dark cherry කියන color එක ගොඩක් තද රතු පැහැයට වගේම දම් පැහැයට උරු color එකක්. ඒ වගේම මේ color එකට අමතරව මේගොල්ලෝ light blue color එක add කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති iPhone 17 series එකේ dark blue color එකක් මේගොල්ලෝ add කරලා තිබ්බා. නමුත් ඒ dark blue color එක iPhones ගොඩක් fail color එකක් වුණා. නමුත් මේ පාර iPhone 18 series එකේ light blue color එක add කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මීට අවුරුදු ගණනාවකට කලින් iPhone 13 Pro එකට වගේම iPhone 13 Pro Max එකට මේ light blue color එක add කරලා තිබ්බා. ගොඩක් interesting color එකක් තියෙන මේ light blue color එක. ඊට අමතරව Express grey color එක වගේම 17 series එකේ වගේම මේකට silver color එකක් add කරලා තියෙනවා. ඉතින් iPhone 18 series එකේ camera setup එක ගැන කතා කරොත් මේ Apple මේ camera setup එකේ main sensor එකට variable aperture එකක් add කරලා තියෙනවා. ඒ වගේම මේකේ 40 megapixel triple fusion main camera setup එකක් අපිට මේ 18 series එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ selfie camera එක megapixel 18ත් megapixel 28ට jump එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කොහොමවත් අපිට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මේ dynamic island එක. display එක උඩ තියෙන dynamic island එක 17 Pro Max එකේ වගේම ඊට කලින් නිකුත් වුණ device වල ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන් වුණා. නමුත් 17 series එකෙන් පස්සේ 18 series එකට එනකොට 17 series එකට සාපේක්ෂව 18 series එකේ 40% ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට Face ID sensor එක බලා ගන්න පුළුවන් වෙන්නේ display එකට යටින්. ඒ කොහොමද හොඳ feature එකක් වෙයි මේ iPhone 18 series එකේ. ඒ වගේම මේ iPhone 18 series එකේ display එකත් මේ Apple update කරලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වුණේ iPhone 17 series වල LTPO කියන display setup එක. නමුත් මේ වෙනකොට 18 series එකට LTPO plus කියන display setup එක add කරලා තියෙනවා. ඉතින් මේ LTPO plus කියන display එකෙන් ගොඩක්ම battery drain එක අඩු කරන්න මේගොල්ලෝ iPhone ලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම LTPO normal display එකට වඩා LTPO plus කියන display එකේ colors අපිට LTPO display එකට වඩා ගොඩක් හොඳට experience කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් iPhone series වල වැදගත්ම දේ තමයි මේගොල්ලෝගේ chip එක. ඉතින් මේකට A24 binary nanometer දෙකක ඉතා කුඩා chipset එකක් add කරලා තියෙනවා. ඉතින් මේක කුඩා වෙන තරමට අපිට performance වැඩි ප්‍රමාණයක් වගේම battery drain එකත් අඩු මට්ටමක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ chipset එක හරහා iPhone 17 series එකට වඩා ගොඩක් performance අපිට මේ 18 lineup එකේ අපිට use කරලා experience කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේක nanometer දෙකක chipset එකක්. ඒ වගේම A20 binary chipset එකක්. ඉතින් iPhones Siri AI කියලා assistant කෙනෙක් හඳුන්වලා දුන්නා. ඉතින් මේ chipset එක අනිවාර්යයෙන්ම මේ 2 nanometer chipset එක Siri AI ට ගැලපෙන විදිහට iPhone ලා අනිවාර්යයෙන්ම generate කරලා ඇති. මොකද Siri AI release උනේ මේ අවුරුද්දේ. ඉතින් 18 lineup එකේ chipset එකට මේ Siri AI add කරොත්
ගොඩක් හොඳට performance experience කරන්න වගේම ගොඩක් හොඳ device එකක් වෙන්න ඉඩ ඒ කොහොම වුණත් මේ වෙනකොට iPhones ටෙස්ටිං මට්ටමේ පවතින සිලිකන් බැටරි එක තාමත් මේගොල්ලෝ iPhone 18 series එක ඇඩ් කරයි කියලා මේ වෙනකොට rumors වල සඳහන් වෙන්නේ නැහැ. මොකද තාමත් සිලිකන් කාබන් බැටරි එක ටෙස්ටිං මට්ටමේ පවතින්නේ. ඉතින් විවිධ ලීක්ස් වල සඳහන් වෙන විදිහට මිලියන් 5000-5100 අතර ප්‍රමාණයක බැටරි එකක් අපිට iPhone 18 lineup එකේ බලා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් Apple C2 5G chipset එක අනිවාර්යයෙන්ම 18 lineup එකට ඇඩ් කරනවා. මේ Apple C2 chipset එක සරහ සාරණම වෙන්නේ 5G satellite වලට connect වෙලා කෙලින්ම අපේ 18 lineup එකට 5G experience කරන්න පුළුවන් හැකියාව ලබා දෙන එක. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ iPhone 18 lineup එක ගැන? ඉතින් ඔයත් iPhone fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ dark cherry color එක ඒ වගේම මේක ඇඩ් වෙලා තියෙන performance updates වගේ දේවල් වලට ගොඩක්ම කැමති කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ඔයාට හිතෙන දේවල් අනිවාර්යයෙන්ම පළයක් comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම Samsung fan කෙනෙක් මේ වීඩියෝ එක බලුවා නම් ඔයාට හිතෙන දේ පළයක් comment section එකේ comment එකක් දාන්න. මට හිතෙන දේ නම් තමයි මේ iPhone 18 series එකේ hero color එක වෙන dark cherry කියන color එක අනිවාර්යයෙන්ම Android company ගොඩක්ම copy කරයි. Android phones ගොඩක් අපිට මේ dark cherry කියන color එක බලා ගන්න පුළුවන් වෙයි. ඒ කොහොමවත් ඊළඟ මාසයේදී සැප්තැම්බර් මාසයේදී මේ 18 lineup එක අනිවාර්යයෙන්ම release වෙනවා කියලා Apple සඳහන් කරලා තියෙනවා. ඉතින් iPhone 18 lineup එක release වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මම ඒක ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයා තාම මේ වීඩියෝ like කරේ නැත්නම් දැන් දාන වීඩියෝ like එකක් ඒ වගේම අපේ channel subscribe කරලා නැත්නම් දැන් මේ channel subscribe කරන්න. මම නිතුම් ටෙක් සෝන්